තමන්ගේ යහපත හිතන කෙනාත් අනුන්ගේ යහපත හිතන කෙනාත් කළ යුත්තේ එකම එක දෙයයි. ඒ තමයි තමන් ධර්මයේ හැසිරීම. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් සුරකිනවා. ධර්මයෙන් යමෙක් ආරක්ෂා වුණා නම් ආන් ඒ කෙනාට අනෙක් බොහෝ දෙනෙකුට ආරක්ෂා සලසන්න අවස්ථාව ලැබෙනවා. අපිට ධර්මයේ සැනසුම ලබන්න පුළුවන්කම ලැබුණේ මින් අවුරුදු ගානකට පෙර අපේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දුන් නිසා ඒ හින්දා අපි අන්තං හරි දැන් රැකිලා. ලොකු ස්වාමීන් වහන්සේ නොරැකුණා නම් අපේ රැකවරණයද නැත. අපි රැකුණේ ලොකු ස්වාමීන් වහන්සේ රැකුණු නිසා. ලොකු ස්වාමීන් වහන්සේට මේ ධර්මයේ ඉගෙනගෙන මේ දහම් අමාවෙන් අපේ ජීවිතවලට සැනසෙල්ලක් එකතු කරන්න ලැබුණේ අපේ ලංකා භූමියට අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ධර්මයේ දායාද කරපු නිසා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයේ නොහැසුරනා නම් එතනින් පස්සේ මේ ලංකා භූමියේ කාටවත් ධර්මයේ හැසිරීම කියන එකට පසුබිම නිර්මාණය නොවෙන්න තිබුණා. මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයෙන් සැනසුනේ ඉන් පෙර වැඩ හිටපු මහතෙරුන් වහන්සේලා ධර්මයේ හැසිරුණු නිසා. ඒ උත්තමයෝ ධර්මයේ හැසිරි තමන්ගේ ජීවිතේත් රැකගෙන අන් අයගේ ජීවිතත් ආරක්ෂා කරන දහම් අමාව ඉතිරි කරගෙන ආවා. මේ ලොවට සියලු රහතුන් සියලු මඟඵලලාභීන් සියලු ජීවිතය ආරක්ෂා කරගත් මුනිවරු බිහි වුණේ පින්වතුනි මහා මුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ තනිව දහමේ හැසිරුණු නිසා. බුදුරජාණන් වහන්සේට දහමේ හැසිරෙන්න උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ වෙසක් පුර 15ක් පුන් පොහෝ දිනයේ වජ්‍රාසනයේ මත වාඩි වෙද්දී විජයශ්‍රී ජයශ්‍රී මහබෝ සෙවණේ බුදුරජාණන් වහන්සේ විතරක්ම තනි වුණානේ. දෙව් බඹුන් හිස් ලූලු අත පලා යනකොට අජීවී බෝරජාණන් වහන්සේ විතරනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ තනියකට හෝ කියලා ඉතුරුනේ. අපගේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ තමන් වහන්සේගේ දහමේ හැසිරීම අඛණ්ඩව කළා. උන්වහන්සේ දහම් අමාවෙන් ජීවිතේ සනසවාගත් නිසා සන්තෝෂෝ භගවා භාග්‍යතුන් වහන්සේ සංසිඳී සමතාය ධම්මං දේසෙති අපටත් සංසිඳෙන්නට බණ කීවා. දන්තෝසෝ භගවා භාග්‍යතුන් වහන්සේ දමණය වී දමතාය ධම්මං දේසෙති අපටත් දමණය වෙන්න බණ කිව්වා. මුත්තෝසෝ භගවා බුදුරජාණන් වහන්සේ සසර කතරින් නිදහස් වේ අපටත් නිදහස් වෙන්න බණ කිව්වා. තින්නෝසෝ භගවා භාග්‍යතුන් වහන්සේ සසරින් එතරට වැඩම කොට තරණාය ධම්මං දේසෙති අපටත් එතර වෙන්න බණ කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂු සංඝයා පිරිවරාගෙන වඩිනවා යම් දහම් චාරිකාවක් පිණිස වෙන ප්‍රදේශයකට. ඒ වඩින්න ලැහැත්තුවේදී එතර වෙන්න සිද්ධ වුණා කටමට්ටමට පිටාර යන තරම් පිරිච්චි නදියකින්. ඒ නදිය අභියසට පැමිණෙනකොට මේ නදියෙන් එතර වෙන්න තිබුණු ඔරු පාරු සියල්ල පාවිච්චියට අරන් මහා ජනකාය අලුතෙන් ඔරු පාරුත් බඳිනවා මේ නදියෙන් එතර වෙන්න. බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ හිටියේ අභිඥාලාභී රහතන් වහන්සේලා. අපගේ බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලා අර ගංගාවේ මෙතරින් නොපෙනී ගියා. ඒ ගංගාවේ එතරින් පහළ වුණා. සුවසේ වැඩියා. එතරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ අර ඔරු පාරු බැඳ මහන්සියන ජනයාව පෙන්නලා අර අභිඥාලාභී රහතුන්ට කියනවා මහණෙනි බලන්න
නුඹලාත් මමත් මේ දුක්ඛිත වූ සියලු සාංසාරික බන්ධනයන්ගෙන් නිදහස් වුණා. එහෙත් මහණෙනි මේ ජනයා මේ සංසාර බන්ධන කිසිවකින් නිදහස් නැහැ. ඒ අය සසර කතරින් එතර වෙලත් නැහැ. ඒ අයට නදියෙන් එතර වෙන්නත් බෑ. අපි සසර කතරිමුත් එතර වුණා. අප නදියනුත් එතර වුණා. මහණෙනි කුමක් නිසාද? කාරණා 4ක් අවබෝධ කළ නිසා. මහණෙනි නුඹලාටත් මටත් ආර්ය වූ සීලය දියුණු කරගන්න පුළුවන් වුණා. නුඹලාටත් මටත් ආර්ය වූ සමාධියක් දියුණු කරගන්න පුළුවන් වුණා. නුඹලාටත් මටත් ආර්ය වූ ප්‍රඥාවක් දියුණු කරගන්න පුළුවන් වුණා. නුඹලාටත් මටත් ආර්ය වූ විමුක්තියක් දියුණු කරගන්න පුළුවන් වුණා. එනිසා අප සසරෙන් නිදහස් වුණා. ඒ තමයි අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ.